මේ කතාව බෞද්ධ සාහිත්‍යයේ ඉතාමත් ප්‍රසිද්ධ කතාවක්. ඒ ධර්මාශෝක රජතුමාගේ పూర్ව භවයකට සම්බන්ධ වූ පින්කමක් ලෙසයි සැලකෙන්නේ. ඉතින් අද වීඩියෝ එක වෙන්නේ ඒ සම්බන්ධවයි. රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. වෙනදා වගේම මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසන් තප්පරයේ තෙක් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වැලි කෝම්පිට්ටුවක් පූජා කළ කුඩා දරුවා. අද කතාව එතැන් සිට අශෝක නම් වූ කුඩා දරුවා එකලොහු රජු නොවූ අතර ඉතා කුඩා දරුවෙක් තවත් ළමයින් කිහිප දෙනෙක් සමග වැලි සෙල්ලම් කරමින් සිටියා. ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආන්‍ය තෙරුන් වහන්සේලා පිරිවරාගෙන පිණ්ඩපාතය සඳහා වඩිනවා මේ දරුවා දැක්කා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය දැක කුඩා අශෝක බුදුරජාණන් වහන්සේට පූජාවක් කිරීමට සිතුවා. නමුත් ඔහුට පූජා කිරීමට වටිනා කිසිවක් තිබුණේ නැහැ. එබැවින් ඔහු වැලි ටිකක් ගෙන කෝම්පිට්ටුවක් සාදා භාජනයකට දමා එය තම සිතේ ඇති උත්තම පූජාව ලෙස සලකා බුදුරජාණන් වහන්සේට ඉතාමත් පිරිසිදු හදවතින් සහ ගෞරවයෙන් යුතුව පූජා කළා. සමහර තැන්වල සඳහන් වෙන්නේ ඔහු මෙම කෝම්පිට්ටුව බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයටම දමා පූජා කර ලෙසයි. මෙම පූජාව කර අශෝක කුමාරයා මේ පිනේ බලයෙන් මතු දවසක මට ලෝකයේ අධිපති වීමට ලැබේවා, ධාර්මික රාජ්‍යයක් පිහිටුවීමට හැකි වේවා යනුවෙන් අදිෂ්ඨානයක් කළා. එතන සිටි ආනන්ද තෙරුන් වහන්සේ වැලි පාත්‍රයට ගැනීම නුසුදුසු යයි සිතා එය වැළැක්වීමට උත්සාහ කළා. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ නවතා පිරිසුදු චේතනාවෙන් කළ ඒ කුඩා පූජාව සතුටින් පිළිගත්තා. පසුව බුදුරජාණන් වහන්සේ වැලි පූජා කළ මේ දරුවා පිළිබඳව අනාවැකියක් පළ කළා. මාගේ මහා පරිනිර්වාණයෙන් වසර 200කට පමණ පසු මෙම කුඩා දරුවා අශෝක නම් ශ්‍රේෂ්ඨ රජෙක් වී ජම්බුද්වීපයේ ආධිපත්‍යය ලබා ගන්නා බවත් ලෝකයේ ධර්ම රාජ්‍යයක් පිහිටුවා මාගේ ශාසනයට මහත් සේවාවක් කරන බවත් පැවසුවා. මේ පින් බලයෙන් ඔහු බුදු සසුනට මහත් සේවාවක් කරමින් විහාර 84000ක් ඉදි කරන බවත් චක්‍රවර්ති රජ කෙනෙකු ලෙස ප්‍රසිද්ධ වන බවත් පැවසුවා. මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ කුඩා පූජාවක් වුණත් එය පිරිසුදු චේතනාවෙන් යුතුව කිරීම විශාල විපාකයයි. අශෝක කුමාරයාගේ ඒ පිරිසුදු චේතනාව මහත් වූ පින් රැස් කිරීමටත් මතු භවයේදී ශ්‍රේෂ්ඨ ධර්මාශෝක රජු බවට පත්වීමටත් හේතු වූ බව පැවසෙනවා. අද වීඩියෝ එකෙන් ඔයා නොදන්නා දෙයක් ඉගෙන ගත්තේ නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට පුංචියෙන් පුංචි ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ ධර්ම දාන වීඩියෝ තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් කියලා මතක් කරන ගමන් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. පහළ තියෙන bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් notification එක මුලින්ම ඔයා ළඟට ගෙන්න ගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු.